නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්ත සේතා මංජිට්ඨා ච පබස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, අද අප මේ උතුම් ධර්ම දේශනාවට පදනම් කරගනු ලබන්නේ මීට පෙර ආතුව දේශනා කරන්නට යෙදුණු ආරම්මන ප්‍රත්‍යේ ඉතිරි කොටසක් වශයෙන්ුයි අද දවසේ මේ උතුම් ප ဋ ාණ ධර්ම දේශනාව දිගහැරෙන්නේ. පින්වත්නි, ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව මූලික දේශනාවකදී අප ඔබට සිහිපත් කරන්නට යෙදුනා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ඒ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව නිද්දේශ පාළියෙහි සඳහන් කරන්නට යෙදුණු ඒ ගාථා රත්නයන්හි තේරුම මනවින් පැහැදිලි කර දෙන්නට යෙදුණා. රූපායතනං චක්ඛු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ආරම්මන පච්චේන පච්චයෝ ආදී වශයෙන් එම ගාථාවන්හි තිබෙන මූලික විස්තරය. රූපායතනං කියලා කියන්නේ පින්වත්නි බාහිර වර්ණ රූපය. අප ඉදිරියේ තිබෙන මේ මල් බඳුන අප ඇසට ගැටෙනවා. ඒ වෙලාවේදී මේ මල් බඳුන හෙවත් වර්ණ රූපය අපේ ඇසෙහි චක්ඛු විඥානේ ඉපැද්දවීම සඳහා ප්‍රත්‍ය ධර්මයක් බවට උපකාර ධර්මයක් බවට අපට සහාය වෙනවා. උදව් කරනවා. එමනම් පින්වත්නි මේ උදව් කිරීමේ ශක්තියට කියනවා ආරම්මන ප්‍රත්‍ය ශක්තිය කියලා කියනවා. ඒ ආරම්මන ප්‍රත්‍ය ශක්තියෙන් චක්ඛු විඥානයේ නිපැද්දවීම සඳහා වර්ණ රූපය උපකාර කරන නිසා රූපායතනං චක්ඛු විඥාන ධාතුයා රූපායතනේ චක්ෂු විඥාන ධාතුවට ආරම්මන පච්චේන පච්චයෝ කිව්වේ අරමුණු වීම වශයෙන් උපකාර කරනවා. කොටින්ම කිව්වොත් එහෙම නැත්නම් කෙටියෙන් සඳහන් කළොත් මෙහි අදහස රූපායතනයේ හෙවත් වර්ණ රූපය අරමුණු වීම වශයෙන් උදව් කරලා චක්කු විඥාණය උපද්දවනවා. ඒ විදිහටම පින්වත්නි සද්දායතනය පිළිබඳව කතා කළා. සද්දායතනං සෝත විඥාන ධාතුය. සද්දායතනයේ සෝත විඥාන ධාතුව ඉපැද්දවීමට උපකාර වෙනවා. ගන්ධායතනයේ ගාන විඥානයේ ඉපැද්දවීමට උපකාර වෙනවා. දැන් ඔබ දන්නවා මෙතෙන්දී මුලින්ම සඳහන් කරපු රූපායතනං චක්ඛු විඥාන ධාතුයා කියලා තන් සම්පයුත්ත කාණංච ධම්මාණං කිව්වේ මොකද චක්ඛු විඥානය කියන හිත උපදින්නේ නැහැ පින්වත්නි තනිවම. චක්ඛු විඥානය කියන හිත ඇතුලේ චෛතසික ධර්ම තිබෙනවා. එහෙනම් චක්ඛු විඥානයත් එහි තිබෙන්නා වූ චෛතසික සියල්ලත් කියන මේ සමුදාය ඉපදවීම සඳහා උපකාර වෙනවා පින්වත්නි කවරක්ද? වර්ණ රූපය. මේ වර්ණ රූපය අරමුණු වෙලා තමයි ඒව උපද්දවන්නේ. එහෙනම් ඒ හැම තැනකම කතා කරන තන් සම්පයුත්ත කාණංච ධම්මා. දැන් බාහිර සද්දායතනං සෝත විඥාන ධාතුයා තන් සම්පයුත්ත කාණංච ධම්මාන. ඒ වගේම තමයි ගන්ධායතනං ගාන විඥාන ධාතුයා තන් සම්පයුත්ත කාණංච ධම්මාන. එතෙන්දි මේ තන් සම්පයුත්ත කාණංච ධම්මානං කියන්නේ ඒ සිත ඇතුලේ සම්ප්‍රයුක්තව හට ගන්නා වූ සිත සමග යෙදිලා තිබෙන්නා වූ චෛතසික ධර්ම සමුදායටයි. පින්වත්නි ওই විදිහට කතා කරලා
රස ආයතනං ජීවහා විඥාන ධාතුය, පොට්ඨබ්බායතනං කාය විඥාන ධාතුය. මේ සියලුම තැන්හි බාහිර රූපය අභ්‍යන්තරයේ හටගන්නා වූ විඥාන වලට ඉපැද්ද වීම සඳහා උපකාර වෙනවා කියන කාරණාව පැහැදිලි කළා. ඊළඟට කතා කළේ පින්වත්නි, මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා අපිට ඒ නිද්දේශපාලියේ කරුණු ටික පැහැදිලි කරලා අවසානයේ වීති 9ක් පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ඒ මහා වාරයේ සඳහන් වන වීතිපාලි නැත්නම් විධිපාලි 9ක් පිළිබඳව විස්තර කළා. පින්වත්නි, ඊළඟට ඒ වීතිපාලි එක එක විස්තර කරලා වෙන වෙනම අරගෙන එක් වීතියක් සඳහා උදාහරණ කිහිපයක් බැගින් දෙනවා. ඒ උදාහරණ වලට කියනවා අනුවාද පාළි කියලා කියනවා. දැන් අපි සලකා බලමු පින්වත්නි, ඒ වීතිපාලි 9 මොනවද කියලා. වීතිපාලි 9 පළවෙනියටම ගන්නේ ධම්මසංගණී ප්‍රකරණයෙහි කුසල තිකමාතිකාවේ. ඒ කියන්නේ පින්වත්නි, තිකමාතිකා කියලා කියන්නේ තුන සඳහන් වන කරුණු. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා. ඔය විදිහට තිකමාතිකා 22ක් තිබෙනවා. මේ 22කින් මේ පළවෙනි මාතිකාව අරගෙන ඒ කුසල තිකේ එන කරුණු අනුව පින්වත්නි මෙතන ගොඩ නගනවා මෙන්න මේ විදිහේ මාතිකා 9ක්. මොනවද? පළවෙනියට කතා කරන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. මෙතෙන්දී අපි ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව කතා කරන නිසා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. ඊළඟට කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. ඊළඟට කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. ආදි වශයෙන් එතන තුනක් තිබෙනවා. ඊළඟට අකුසල ධර්මයේ කියන මාතෘකාව මුලට අරගෙන අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. අකුසල ධර්මයක් අරමුණු වෙලා අකුසල ධර්මයක් උපදින අවස්ථාව. ඊළඟට අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. අකුසල ධර්මයක් අරමුණු වෙලා කුසල ධර්මයක් උපදින අවස්ථාව. ඊළඟට තුන්වෙනි කාරණාව අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. දැන් පින්වත්නි මෙතන මාතිකා 6ක් කතා කරලා තිබෙනවා. ඊළඟට අභ්‍යාකත ධර්මයේ කියන මාතෘකාව මුලට අරගෙන විස්තර කරනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. ඊළඟට අභ්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. ඊළඟට විස්තර කරනවා අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. පින්වත්නි මේ වීතිපාලි 9 කෙටියෙන් නමුත් ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට පින්වත්නි ඒ එක එක තිකමාතිකාවක් අරගෙන අපි විස්තර කරලා දෙනවා. දැන් මෙතෙන්දි මුලින්ම කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. කුසල ධර්මයක් අරමුණු වෙලා කුසල ධර්මයක් උපදිනවා. උදාහරණයක් හැටියට යම්කිසි කෙනෙක් තමන් පෙර කරන ලද කුසල කර්මයක් මතක් කරලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. පින්වත්නි දානං දත්වා තං පච්ච වෙක්ඛති කියන කාරණාව ගත්තොත් උදාහරණයක් වශයෙන් කිසියම් කෙනෙක් දානයක් දීලා තමන්ගේ නිවසට ඇවිල්ලා එය ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත ආවේක්ෂණය කරනවා. එහෙම නැත්නම් ප්‍රතිආවේක්ෂණය කරනවා. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්නේ පින්වත්නි කුසල සිතකින්මයි. එහෙනම් දානය කියන්නේ කුසල කාරණාවක්. මේ කුසල සිත පසු කුසල සිතට අරමුණු වෙනවා. ඒ නිසා කුසල ධර්මයක් අරමුණු වීමෙන් කුසල ධර්මයක් උපදිනවා කියන අවස්ථාව මෙතෙන්ට ගන්න පුළුවන්. ඒ පළවෙනි එකට උදාහරණ. පළවෙනි එක පැහැදිලි කළා. දෙවෙනි කාරණාව කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. පින්වත්නි කිසියම් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා කලින් දෙන ලද දානයක් අරමුණු කරගෙන ඒ දාණයට ලෝභසිතක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් කලින් කලේ කුසලයක් ඒ කුසලයේ අරමුණු වෙලා පසුව ඉපදුනේ අකුසල ධර්මයක්. ඒ සායතෙන්දි කියනවා කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්ච. කුසල ධර්මයක් අරමුණු වෙලා අකුසල ධර්මයක් ඉපදුණු අවස්ථාව. පින්වත්නි තුන්වෙනි අවස්ථාව කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස
ආරම්මන පච්චේන පච්ච. කුසල ධර්මයක් අරමුණු වෙලා අභ්‍යාකත ධර්මයක් උපදිනවා. පින්වත්නි අභ්‍යාකතයි කියලා කියන්නේ මෙතන අව්‍යාකත කියන වචනය. අව්‍යාකත කියලා කියන්නේ නොකිය යුතුයි. කවරක් ලෙස නොකිය යුතුද? මුලින් සඳහන් කරන කුසල අකුසල ලෙස නොකිය යුතු ධර්ම. කුසල අකුසල ලෙස යමක් කියන්න සුදුසු නැද්ද? ඒවට කියනවා අව්‍යාකතයි කියලා. මේ ලෝකයේ පින්වත්නි සිත් වශයෙන් ගත්තොත් කුසල් සිත්, අකුසල් සිත්, ඒ වගේම විපාක සිත්, ක්‍රියා සිත් කියලා වර්ග හතරක් තියෙනවා. ඒ එක් සිත් වර්ගවල හටගන්නා චෛතසිකත් වෙනම තිබෙනවා. හොඳයි. එහෙමනම් දැන් මුලින්ම අපි කතා කරන කුසල සිත්, අකුසල සිත් වර්ග දෙකටම නොකිය යුතු නම් ඉතුරු වෙන්නේ විපාක සිත් සහ ක්‍රියා සිත් කියන වර්ග දෙක. මෙන්න මේ විපාක සිත් වලටයි ක්‍රියා සිත් වලටයි ඒ සිත් වල හටගන්නා වූ චෛතසිකයන්ටයි පොදුවේ කියනවා අව්‍යාකත ධර්මයෝ කියලා කියනවා. ඒවා කුසල් අකුසල් ලෙස කියන්න බෑ. සුදුසු නෑ. පින්වත්නි දැන් එහෙනම් කල්පනා කරන්න. මෙතෙන්දී කුසල ධර්මයක් අරමුණු වෙලා අව්‍යාකත ධර්මයක් උපදින අවස්ථාවක් තියෙනවා නම් එතෙන්දී කුසල ධර්මයන් නම් කුසල් සිතක් අරමුණු වීම වශයෙන් විපාක සිතක් හෝ ක්‍රියා සිතක් උපදින අවස්ථාව ගැන කතා කරමු. ඊළඟට පින්වත්නි දෙවනි මාතිකාවේ දෙවනි ටිකේ කතා කරනවා වීතිපාලි වල අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. අකුසල ධර්මයක් අරමුණු වෙලා අකුසල ධර්මයක් උපදින අවස්ථාව. ඊළඟට විස්තර කරනවා අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස. අකුසල ධර්මයක් අරමුණු වෙලා කුසල ධර්මයක් උපදින අවස්ථාව. ඊළඟට අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. දැන් අකුසල ධර්මයක් අරමුණු වෙලා අකුසලයක් උපදිනවා. ඒ කියන්නේ කිසියම් කෙනෙක් අකුසල ධර්මයක් එහෙම නැත්නම් කලින් ඇතිවෙච්ච රාගය පසුව සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත විප්පයුත්ත ආදී සිත් වලින් තමන් බොහෝම සතුටු වෙනවා. රාගයක් මතක් කරලා ඒ පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම පින්වත්නි ඒ රාගයට ඇලුම් කරනවා. ඒ කලින් ඇතිවෙච්ච රාගයට ලෝභ කරනවා, ඇලුම් කරනවා. ඒ කලින් ඇතිවෙච්ච රාගයට කිසියම් කෙනෙක් ද්වේෂ කරනවා. මේ අවස්ථා හැම එකකම කලින් ඇතිවෙච්ච රාගය කියන්නේ අකුසල සිතක්. ඒ අකුසල සිත අරමුණු වෙලා උපදිනව නැවත අකුසලයක්. ඒ වගේම පින්වත්නි කිසියම් කෙනෙක් කලින් ඇතිවෙච්ච අකුසලය විදර්ශනා කරනවා නම් අන්නේ විදර්ශනා කරන වෙලාවේ කෙනෙකුට උපදින්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම වශයෙන් උපදින සිත් මොනවාද? කුසල සිත්. එහෙනම් අකුසල ධර්මයක් කුසල ධර්මයක් වෙපැද්දවීමට අරමුණු වීම වශයෙන් උපකාර කරනවා. ඒ වගේම පින්වත්නි අපි කලින් කරන ලද අකුසලයක් රහතන් වහන්සේ නමක් විසින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. රහතන් වහන්සේ තමන්ගේ කලින් කරන ලද අකුසලයක් සිහිපත් කරනවා. රහතන් වහන්සේට හටගන්නේ ක්‍රියාසිත. එහෙනම් ඒ ක්‍රියාසිත කියන්නේ කුසල අකුසල නොකිය යුතු දේවල්. එහෙනම් විපාක දේවල් හෝ ක්‍රියා දේවල් කියන්නේ අභ්‍යාකත ධර්ම කියලා කිව්වා. මෙතෙන්දී රහතන් වහන්සේට හටගත්තේ අභ්‍යාකත ධර්මයක්. හැබැයි ඊට කලින් තිබුණේ අකුසල ධර්මයක් අරමුණු වෙලා නම් අව්‍යාකත ධර්මයක් ඉපදුනේ, ක්‍රියාසිතක් ඉපදුනේ. එතෙන්දී කියන්න වෙන්නේ අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. ඔය විදිහටමයි පින්වත්නි අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස කිව්වොත් ක්‍රියාසිතක් ක්‍රියාසිතකට උපකාර වෙනවා. විපාකසිතක් විපාකසිතකට අරමුණු වීම වශයෙන් උපකාර වෙනවා. එහෙම නැත්නම් විපාකසිතක් අරමුණු වෙලා ක්‍රියාසිතක් ඉපදීම වෙන්නත් පුළුවන්. ඒ වගේම පින්වත්නි අභ්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. විපාක සිතක් අරමුණු වෙලා කුසල් සිතක් උපදින අවස්ථාවක්. ඒ වගේමයි පින්වත්නි අභ්‍යාකතෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ. යම්කිසි කෙනෙකුට විපාක සිතක් අරමුණු වෙලා පින්වත්නි අකුසල සිතක් උපදිනවා නම් ඒ විපාක සිත අරමුණු වීම වශයෙන් උපකාර කරනවා ඒ අකුසල සිතට. එහෙනම් ඔන්න ඔය විදිහට විදිපාලි නමයක් නැත්නම් වීතිපාලි නමයක් ධර්මයේ සඳහන් වෙනවා. දැන් අපි මේකේ පළවෙනි වීතිපාලිය වශයෙන් සඳහන් වන කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චෝ කියන කාරණාව පැහැදිලිව විස්තර කරලා දුන්නා මින් පෙර දේශනාවක. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මෙහි දෙවන දේශනාව හැටියට
කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන කාරණාව දිගහැරලා විස්තර කරලා දෙන්න. ඔබට වැටහෙන පරිදි. දැන් පින්වත්නි මේකේ පද දෙකක් තිබෙනවා. බලන්න ඔබ කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. කුසල ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මන පච්චේන පච්චයෝ කියන්නේ අරමුණු වීම වශයෙන් උපකාර කරනවා. හොඳයි. මෙහි සඳහන් වන කුසල ධර්ම අකුසල ධර්ම කියන පද දෙක කොටස් වලට වර්ගීකරණය කළොත් පින්වත්නි මුලින් සඳහන් වන කුසල ධර්ම කියන්නේ ප්‍රත්‍ය ධර්ම. ඒ කියන්නේ ඵල ධර්මයන් ඉපදවීමට උදව් වන ධර්ම. ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා. ඒ වගේම ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ පින්වත්නි අකුසල ධර්ම. දැන් කුසල ධර්ම කියන මේ ප්‍රත්‍ය ධර්ම මොනවද? පින්වත්නි ප්‍රත්‍ය ධර්ම පැත්තට එන කුසල ධර්මයෝ තමයි චාතුර් භූමික කුසලයන්. මොනවද චාතුර් භූමික කියන්නේ? සිව් භූමියෙහි කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ භූමි හතර ගත්තොත් මේ භූමි සතරෙහි හටගන්නා වූ කුසල සිත් 21ක් තිබෙනවා. මෙන්න මේ කුසල් සිත් 21 සහ එහි තිබෙන්නා වූ කුසල චෛතසිකයෝ 38 දෙනා මේ කාණ්ඩයට ඇතුළත් වෙනවා. දැන් අපි කෙටියෙන් විස්තර කළාට මෙහිදී ඉස්සරහට පැහැදිලිව මේ එකින් එක විස්තර කරලා දෙනවා. ඊළඟට පින්වත්නි ප්‍රත්‍යෝත්පන්න පැත්ත පිළිබඳව සැලකුවොත් එතන තිබෙන්නේ අකුසල ධර්ම නැත්නම් අකුසලෝ ධම්මෝ. කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස. දැන් එහෙනම් අකුසල ධර්මයන්ට පින්වත්නි ප්‍රත්‍යෝත්පන්න පැත්තේ තිබෙන්නා වූ අකුසල ධර්ම මොනවද? පින්වත්නි කාම භූමියේහි හටගන්නා වූ 12 අකුසල් සිත්, ඒ කියන්නේ අකුසල් සිත් 12. එහි හටගන්නා වූ අකුසල චෛතසිකයෝ 27 දෙනා සත් 20. මෙන්න මේ ටික පමණයි පින්වත්නි අකුසල ධර්මයන් හැටියට ගන්න තියෙන්නේ. අකුසල ධර්මයන් හටගන්නේ කාම භූමියේ විතරයි. රූප භූමි, අරූප භූමි, ලෝකෝත්තර භූමියේ අකුසල් හටගන්නේ නැහැ. එහෙනම් කාම භූමියේ හටගන්නා වූ අකුසල් සිත් 12 සහ එහි හටගන්නා වූ අකුසල චෛතසිකයෝ සත් 20 තමයි මෙතෙන්දී අකුසල ධර්මයෝ හැටියට කතා කරන්නේ. අපි මුලින්ම මේ ප්‍රත්‍ය ධර්මයන්හි ගැන කතා කරපු ප්‍රත්‍ය ධර්මයන්ට අයිති වෙනවා කියලා කියපු ඒ කුසල් සිත් 21 ගැන සලකා බලමු. කාමාවචර ලෝකෙහි හටගන්නා වූ කුසල් සිත් මොනවද? රූපාවචර භූමියේ හටගන්නා කුසල් සිත් මොනවද? අරූපාවචර භූමියේ හටගන්නා කුසල් සිත් මොනවද? ලෝකෝත්තර භූමියේ හටගන්නා කුසල් සිත් මොනවද කියලා එකින් එක විමසා බලන්න. පින්වත්නි කාම භූමියේ හටගන්නා වූ කුසල් සිත් 8ක් තිබෙනවා. ඒ මොනවද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. ඊළඟට උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික හිත. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත. දැන් ඒ ආදී වශයෙන් සිත් 8ක් මෙහි සඳහන් වෙනවා. පින්වත්නි මේ සිත් 8 පිළිබඳව කතා කරද්දී මෙහි අපට තේරුම් ගැනීමට අවශ්‍ය වන උවමනා වන පදයන් පිළිබඳව පදයන් කිහිපයක් තිබෙනවා. ඒ පදයන් පිළිබඳව ඉගෙන ගන්න ඕන. මෙහි සඳහන් වෙනවා පින්වත්නි සමහර සිත් සෝමනස්ස සහගතයි. තවත් සමහර සිත් උපේක්ඛා සහගතයි. එහෙනම් මේ පද දෙක පිළිබඳව ඉගෙන ගන්නවා. යම් සිතක තිබෙන්නා වූ වේදනාව සැපසහගත නම් ඒ සැපසහගත වේදනාවෙන් යුතු සිතට පින්වත්නි සඳහන් කරනවා සෝමනස්ස සහගතයි කියලා. ඒ වගේම යම් සිතක තිබෙන්නා වූ වේදනාව සැප දුක් දෙකටම අයිති නැති මදහත් වේදනාවක් නම් ඒ සිතට කියනවා උපේක්ඛා සහගත වේදනාවෙන් යුත් සිතක් කියලා. දැන් එහෙනම් ඔබ තේරුම් ගත්ත සෝමනස්ස සහගතයි කියන්නේ මොකද්ද? උපේක්ඛා සහගතයි කියන්නේ මොකද්ද? පින්වත්නි ඊළඟට සලකා බලමු අපි ඥාන සංප්‍රයුක්ත හා ඥාන විප්‍රයුක්ත කියන පද දෙක. පින්වත්නි මෙතෙන්දී ඥාන සංප්‍රයුක්තයි කියලා කියන්නේ කම්මස්ස කතා ඥානයෙන් යුක්තයි කියන එක. ඥාන විප්‍රයුක්තයි කියන්නේ කම්මස්ස කතා ඥානයේ සමග යෙදිලා නැහැ කියන එක. මොකද්ද පින්වත්නි කම්මස්ස කතා ඥානය කියන්නේ? කර්මය කර්ම ඵලය අදහන්නා වූ ගතිය.
ඒ කියන්නේ අත්ති මාතා, අත්ති පිතා, අත්ති දින්නම්, අත්ති ඉටං, අත්ති හුතං, අත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලම් විපාකෝ, අත්ති අයන් ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති ඕපපාතිකා සත්තා, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මේ කරුණාකාරණා වලින් යුක්ත නම් පින්වත්නි, ඒ කරුණාකාරණා වලින් යුක්ත සිතට කියනවා ඥාන සම්ප්‍රයුක්ත සිත කියලා. ඒ කරුණු 10ට කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. පින්වත්නි, මේ වෙලාවේ මම දසවස්තුක සම්මා දිට්ඨිය පිළිබඳව විස්තර කරලා දෙන්නේ නැහැ. ඉදිරියේ කතා කරන අකුසල් සිත්වල දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැන කියලා දෙන නිසා ඒකේ විරුද්ධ පැත්ත මෙතෙන්ට ගන්න. ඉදිරියේදී ඒ කතා කරන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අදාළ කරුණු 10. දැන් එහෙමනම් පින්වත්නි, මොනවද මේ කියන කරුණු? මේ කරුණු වලින් යුක්ත නම් කිසියම් කෙනෙක්. එතකොට කියනවා ඥාන සම්ප්‍රයුක්තයි කියලා. එහෙම නැත්නම් කම්මස්ස කතා ඥාණයෙන් යුක්තයි කියලා කියනවා. ඒ කම්මස්ස කතා ඥාණය සමග යෙදුණු සිතට කියන ඥාන සම්ප්‍රයුක්තයි කියලා. ඒ වගේම කම්මස්ස කතා ඥාණය නැති, කර්මයේ කර්මඵලයේ අදහන්නේ නැති ඒ සිතට කියනවා ඥාන විප්‍රයුක්ත සිත කියලා. පින්වත්නි, ඒ වගේම තේරුම් ගන්නට ඕනේ කිසියම් සිතක ප්‍රඥා චෛතසිකයේ යෙදිලා තිබෙනවා නම් අන්නේ ප්‍රඥා චෛතසිකයේ යෙදුණු සිතකට කියන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්තයි කියලා. යෙදුනේ නැති සිතකට කියන්න පුළුවන් ඥාන විප්‍රයුක්තයි කියලා. ඒ වගේමයි පින්වත්නි, දැන් එහි සඳහන් වෙනවා තවත් පද දෙකක්, අසංඛාරික සිත් සහ සසංඛාරික සිත් කියලා. පින්වත්නි, අසංඛාරිකයි කියන්නේ තමාගේ හෝ අන්‍යයන්ගේ මැදිහත් වීමකින් උනන්දු කරවීමකින් තොරව හට ගන්නා සිත්. ඒ වගේම සසංඛාරිකයි කියන්නේ තමාගේ හෝ අන්‍යයන්ගේ උනන්දු කරවීමකින් හට ගන්නා සිත්. අපි මේ කාරණා දෙක මෙන්න මෙහෙම තේරුම් ගනිමු. යම්කිසි කෙනෙකුට බුද්ධ වන්දනාව සඳහා යන්නට හිතක් පහළ වෙනවා. හැබැයි හොඳටම වැස්ස. ඒත් කිසියම් කෙනෙක් හිතනවා නෑ මේ කිසිඳු සිතුවිල්ලක් ඇති කරගන්න නැතුව බුද්ධ වන්දනාව පිළිබඳ එක සැරේටම හිතිලා එයාම කාගේවත් උනන්දු කරවීමක් තොරව තනිවම බුද්ධ වන්දනාවට යනවා. එහෙනම් එයාට ඇති වෙන්නේ අසංඛාරික හිතක්. තවත් අවස්ථාවක වැස්ස වෙලාවේ කම්මැලි බුද්ධ වන්දනාවට යන්න තවත් කෙනෙක් ඇවිල්ලා කතා කරනවා මේ සසර බොහොම භයානකයි, කම්මැලිකමට හිටියා කියලා කුසලයක් රැස් වෙන්නේ නැහැ ආදී වශයෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නට පස්සේ අන්න ඒ විදියට උනන්දු කරවීම නිසා හටගන්නා සිත් තිබෙනවා නම් ඒවට කියනවා සසංඛාරික හිත් කියලා. පින්වත්නි, එතෙන්දී පරිබාහිර වෙනත් කෙනෙක් උනන්දු කළා. ඒ වගේම තවත් අවස්ථාවක තමන්ම උනන්දු කරගෙන හටගන්නත් පුළුවන්. ඒ කොහොමද? අපි හිතමු කිසියම් කෙනෙකුට ඔන්න බොහෝම කම්මැලි වෙලාවක් බුද්ධ වන්දනා ආදියට යන්නට කම්මැලි. හැබැයි තමන්ම කල්පනා කරනවා මේ විදියට කම්මැලිකමෙන් නිදාගත්තා කියලා මට කුසලයක් රැස් වෙන්නේ නැහැ. සසර බොහොම භයානකයි. එහෙම තමන්ගේ හිත තමන්ම උත්සාහවත් කරගෙන යනවා නම් අන්න ඒ වෙලාවේ හටගන්නෙත් පින්වත්නි සසංඛාරික හිත. දැන් මුලින් කිව්වා තමාගේ හෝ අන්‍යයන්ගේ කාගේවත් උනන්දු කරවීමකින් තොරව හටගන්නවා නම් ඒක අසංඛාරිකයි. තමන් උනන්දු කරවලා හෝ පරිබාහිර කෙනෙකුගේ උනන්දු කිරීමක් නිසා හටගන්න සිත්වලට කියනවා සසංඛාරිකයි කියලා. එහෙනම් මේ පද 6 පිළිබඳව දැන් ඔබට මනා වැටහීමක් ලැබෙන්න ඇති. පින්වත්නි, මේ ප ဋ ාණ දේශනාව ඉගෙන ගන්නකොට සමහර උදවිය හිතන්න පුළුවන් මේ ප ဋ ාණය බොහොම අමාරුයි කියලා. නමුත් ඒකට හේතුව පින්වත්නි මේ කලින් ඉගෙන ගන්නට තිබෙන චිත්ත චෛතසික ආදී ධර්මයන් ඉගෙන නොගත්ත නිසා. හැබැයි මම සිදු කරන මේ දේශනා මාලාව තුලින් මම ඔබට අර මුලින් ඉගෙන ගන්නට බැරි වෙච්ච ඕනෑම කෙනෙකුට වැටහෙන පරිදි මේ කුසල සිත්, අකුසල සිත්, ඒ වගේම විපාක සිත්, ක්‍රියා සිත්, ඒවයි යෙදෙන චෛතසික, ඒ වගේම රූප ධර්මයන් පිළිබඳව පවා පින්වත්නි ඉදිරියේදී සාකච්ඡා කරන නිසා ඔබ බිහිතියටපත් විය යුතු නෑ. මේවා බොහෝම සරලව පහසුව තේරුම් ගන්න පුළුවන්. එකම කාරණාව ඔබ මේ දේශනාව අවම වශයෙන් 3-4 වතාවකට වැඩි අහන්න ඕන. ඒ වගේම මේ කරුණු කාරණා Tamanගේ පොතක සටහන් කරගනිමින් නැවත නැවත Taman පරිශීලනය කරනකොටයි Tamanට මේවා වැටහෙන දේවල් බවට පත් වෙන්නට ලැබෙන්නේ. ඒ නිසා පින්වත්නි දැන් මෙතන කතා කරේ කාමාවචර කුසල් සිත් 8 පිළිබඳ.
ඒ වගේම රූපාවචර කුසල් සිත් පහක් තිබෙනවා. ඒ මොනවද? රූපාවචර කුසල සිත් පහ තමයි පින්වත්නි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ධාන අංග පහෙන් යුතු පඨම ධාන කුසල සිත. ඒ වගේම විතක්කය සංසිඳුණු විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ධානාංග හතරෙන් යුතු ဒုတိ ය ධාන කුසල සිත. ඊළඟට තෘතිය ධාන කුසල සිත එන්නේ ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ධාන අංග තුනෙන් යුතු කුසල සිත. චතුර්ථ ධානයට එන්නේ පින්වත්නි සුඛ, ඒකාග්‍රතා කියන ධාන අංග දෙක තිබෙන කුසල සිත. ඒ වගේම පින්වත්නි සුඛය වෙනුවට උපේක්ෂාව යෙදිලා පංචම ධාන කුසල සිත හැදෙනවා උපේක්ඛා, ඒකාග්‍රතා කියන ධානාංග දෙක සහිතව. දැන් එහෙනම් මෙතන ධාන සිත් පහයි. පළවෙනි එක විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධානය. ඒ වගේම විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධානය. ඒ වගේම ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත තෘතිය ධානය. සුඛ, ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය. ඒ වගේම උපේක්ඛා, ඒකාග්‍රතා සහිත පංචම ධානය කියන කුසල් සිත් පහක් තිබෙනවා. එහෙනම් ඒවා රූපාවචර කුසල් සිත් පහ. කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි 13ක් දැන් ඔබට කතා කරලා තියෙනවා. පින්වත් ඊළඟට අරූපාවචර බ්‍රහ්ම ලෝකවල හට ගන්නා වූ කුසල සිත් පහක් තිබෙනවා. හතරක් තිබෙනවා. මොනවාද ඒ හතර? ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නා සංඥායතන කියන කුසල් සිත් හතරක් තිබෙනවා. දැන් නැවතත් ඔබට මතක් කරන්නේ මේ වචන බොහොම අමාරුයි, අසීරුයි කියලා බීතියටපත් වෙන්නට එපා. මේවා ඔබ කොලයක සටහන් කරගෙන නැවත නැවත කියවනකොට මට වගේම ඔබටත් හුරුවක් ලැබෙනවා. හුරුව උපදිනකොට ඔබටත් මේවා පහසු වෙනවා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරන් වහන්සේගේ අභිධර්ම මාර්ගය කියන පොත අරගෙන හෝ එවනනම් අමරදාස රත්නපාල මහත්මයා විසින් විරචිත ඒ අභිධර්මාර්ථ ප්‍රදීපිකා ආදී ග්‍රන්ථ, ඒ වගේම අභිධර්ම චන්ද්‍රිකා වගේ ග්‍රන්ථ පරිශීලනය කරන්න ටිකෙන් ටික එතකොට ඔබට මේක තව බොහෝ දුරට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, ඇයි අපි මෙසේ කියන්නේ? ඔබ නිවන් දකින්න නම් ඒකාන්ත වශයෙන්ම විදර්ශනාව කරන්න. විදර්ශනාවෙන් තමයි කෙලෙස් කැපෙන්නේ. අනිත් ඒවායින් කෙරෙන්නේ කෙලෙස් තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා. මේක ඔබට තේරෙන්නේ නැත්නම් මම උදාහරණයකින් කියන්නම්. හරියට හුලම් පුරවපු බෝලයක් වතුර බඳුනක දාලා අතින් තද කරගෙන ඉන්නවා වගේ තමයි සමත භාවනාවෙන් කෙරෙන්නේ. දැන් කවදා හරි දවසක අත ගත්තොත් මොකද වෙන්නේ? මේ බෝලය උඩ එන්න වගේ පින්වත්නි නැවත කෙලෙස් හට ගන්නවා. ඒ කියන්නේ ඔබ කවදාවත් සමතයකින් නිවන් දකින්න බෑ. පින්වත්නි, සමතය උපකාර වෙනවා. හැබැයි සමතයෙන් ඍජුවම නිවන් දකින්න බෑ. සමතය විතරක් තිබුණට නිවන් දකින්න බෑ. පින්වත්නි, සමතයෙන් කෙලෙස් යටපත් කරපු හිතකට පුළුවන්කම තියෙන විදර්ශනාවෙන් ඒ කෙලෙස්ය සමුච්ඡේද ප්‍රහාණය කරන්න නැත්නම් සම්පූර්ණයෙන්ම විනාශ කළා දා. මේක උපමාවක් අරගෙන මම ඔබට කියන්නම්. පින්වත්නි, අපි හිතමු ගොයන් කපන කෙනෙක්. ඒ ගොයන් ගස් ටික අල්ල ගන්නවා වම් අතින්. දකුණු අතින් දෑකැත්ත අරගෙන ඒ ගොයන් ටික කපනවා. දැන් යම්කිසි කෙනෙක් ගොයන් ටික අල්ලාගෙන ඉඳීම උපමාවක් වශයෙන් ගත්තොත් සමත භාවනාව වගේ. හැබැයි මේ ගොයන් ටික කොච්චර කාලයක් අල්ලගෙන හිටියත් පින්වත්නි, ඒ ගොයන් ගස්වල තිබෙන වී කරල් හාල් බවට පත් කරලා බත් බවට පත් කරලා ආහාර රස විඳින්න පුළුවන් කමක් නැහැ. රසයක් දැනෙන්නේ. හැබැයි දෑකැත්ත විදර්ශනාවට සමාන කරනවා. දෑකැත්තෙන් මේ ගොයන් ටික කපලා ගත්තොත් තමයි ඒවා හාල් බවට පත් කරලා ආහාරයට අරගෙන රස විඳින්න පුළුවන් වෙන්නේ. පින්වත්නි, ඒ නිසා මේ විදර්ශනාව අත්‍යවශ්‍යයි. විදර්ශනාවට පාදක වෙන්නේ මොනවද? එතන තිබෙන්නේ පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන්න ඕන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. වෙනත් භාෂාවකින් කිව්වොත් රූප සහ නාම. තවත් භාෂාවකින් කිව්වොත් ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප කියන ධර්ම ටික විදර්ශනා කරන්න ඕන. මේ චිත්ත, චෛතසික, රූප ධර්මතා පිළිබඳ උගන්වන එකම දේශනා කොටස අභිධර්මයේ. එහි ගැඹුරුම කොටස ප ဋ ාණේ. එනම් පින්වත්නි, ඔබ මේ ජීවිතයේදී මේ ප ဋ ාණේ අමාරුයි කියලා අතහැරියොතින් මෛත්‍රී බුද්ධ ශාසනයේදීවත් නිවන නම් ඔබට ලැබෙන්නේ. ඔබට ප්‍රඥා ප්‍රාරමිතාව පිරෙන්න නම් මේ ප්‍රඥාව, මේ ඥානය කියන එක දියුණු වෙන්න නම් පින්වත්නි ඒකාන්ත වශයෙන්ම ඔබට සිද්ධ වෙනවා අද අමාරුවෙන් හරි මේක පරිශීලනය කරන්න. හැබැයි
ඔබ අමාරුවෙන් හරි චුට්ට ජීවිතයට එකතු කරගත්තා නම් ඒ එකතු කර ගන්නා වූ තරමට ඔබේ ජීවිතය පිරෙනවා. දවසකට ඔබ ශ්‍රීපාදස්ථානයට යන්න කියලා දවසකට එක පඩිය ගානේ නැග්ගත් පින්වත්නි කවදා හෝ ඔබ ඒ ශ්‍රීපාදස්ථානයට ළඟා වෙනවා. අන්න ඒ වගේ දැන් පින්වත්නි අපි කතා කරලා තියෙනවා ඔබට මේ කුසල ධර්මයන් විශේෂයෙන්ම 17ක් පිළිබඳ. කාමාවචර කුසල සිත් 8, රූපාවචර කුසල සිත් 5, අරූපාවචර කුසල සිත් 4. ඊළඟට තිබෙනවා ලෝකෝත්තර කුසල සිත් 4 හෙවත් මාර්ග සිත් 4. මොනවද පින්වත්නි? සෝවාන් මාර්ග චිත්තය, සකදාගාමි මාර්ග චිත්තය, අනාගාමි මාර්ග චිත්තය, අරිහත් මාර්ග චිත්තය කියන මේ 4 කුසල් සිත්. එහෙනම් දැන් කුසල් සිත් 17යි 4යි 21ක් තිබෙනවා. ඒවයි හටගන්නා වූ චෛතසික 38ක් තිබෙනවා. ඒ මොනවද පින්වත්නි? කුසල චෛතසිකයෝ 25ක් තිබෙනවා. ඒ වගේම සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් තිබෙනවා. ප්‍රකීර්ණක 6ක් තිබෙනවා. මේ ආදී වශයෙන් 38ක් ඒ කුසල් සිත්හි හටගන්නා වූ චෛතසිකයෝ වශයෙන් දක්වන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පින්වත්නි අපි කතා කරන්න ඕන ප්‍රත්‍යෝත්පන්න පැත්ත පිළිබඳව. ප්‍රත්‍යෝත්පන්න පැත්ත පිළිබඳව කතා කරද්දී එහි තිබෙන්නේ පින්වත්නි අකුසල ධර්මයෝ. පින්වත්නි එතන කතා කරේ අකුසලස්ස ධම්මස්ස. අකුසල ධර්මයෝ ගැන කතා කරනවා. පින්වත්නි අකුසල ධර්මයෝ 12ක් තිබෙනවා සිත් වශයෙන්. ඒ වගේම චෛතසිකයෝ 27ක් තිබෙන බව අපි ඔබට දැක්කුවා. දැන් එහෙමනම් මේ අකුසල ධර්මයෝ 12 පිළිබඳව විශේෂයෙන් කතා කරමු. මොනවද? ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත වශයෙන් මේක කාණ්ඩ 3කට බෙදන්න පුළුවන්කම තිබෙනවා. මොනවද පින්වත්නි මෙහි තිබෙනා වූ ලෝභසිත? ලෝභසිත 12ක් තිබෙනවා. ඒ 12 සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික හිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික හිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික හිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික සිත, උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික හිත ආදී වශයෙන් සිත් 8ක් තිබේ. පින්වත්නි කලින් සිත් 8 වගේම මේ සිත් 8 මාතෘකා එහෙම නැත්නම් පද 6ක් අපට හමු වෙනවා. ඒ තමයි සෝමනස්ස සහගත සහ උපේක්ඛා සහගත කියලා වේදනා භේදයෙන් පද දෙකක් අහු වෙනවා. ඇයි සමහර සිත් සෝමනස්ස සහගතයි මෙතන තියෙන්නේ. සමහර ඒවා කියුණා උපේක්ඛා සහගතයි. පින්වත්නි ඊළඟට තියෙනවා කලින් කුසල සිත්වල කතා කළේ ඥාන සම්ප්‍රයුක්ත. මෙතන කතා කරන්නේ දිට්ඨිගත සම්පයුත්ත, දිට්ඨිගත විප්පයුත්ත. දැන් අපි මේ පද දෙක පිළිබඳව කතා කරමු. මොකද කලින් සෝමනස්ස සහගත බව, උපේක්ඛා සහගත බව කියලා දුන්නා. කුසල් සිත්වලදී. එහෙනම් නැවත වතාවක් කීවත් ඒ කාරණාවමයි කියන්නේ. දැන් අපි මෙතෙන්දි සලකා බලමු දිට්ඨිගත සම්පයුත්ත සිත් මොනවද? දිට්ඨිගත විප්පයුත්ත සිත් කියන්නේ මොනවද කියලා බලමු. පින්වත්නි දිට්ඨිගත කියලා කියන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු කියන එකයි. එහෙම නැත්නම් මෙතන කියනවා නම් සක්කාය දිට්ඨිය සමග යෙදුණු කියන එකයි. පින්වත්නි මොනවද මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය? නත්ති මාතා, නත්ති පිතා, නත්ති දින්නම්, නත්ති ඉටං, නත්ති හුතං, නත්ති සුකට දුක්කටානං කම්මානම් ඵලං විපාකෝ, නත්ති අයන් ලෝකෝ, නත්ති පරෝලෝකෝ, නත්ති ඕපපාතිකා සත්තා, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා, යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති කියන කාරණාව. පින්වත්නි මේ විදිහට කරුණු 10ක් තිබෙනවා. මේ කරුණු එකින් එක අපි කෙටියෙන් නමුත් විස්තර කරගන්න බලමු. නත්ති මාතා. පින්වත්නි නත්ති මාතා කියන්නේ අම්මා නැහැ කියන කාරණාව නෙමෙයි. මවට සැලකීමේ විපාක නැහැ කියලා. මොකද ලෝකේ ඕනෑම ආගමක් අදහන මිනිස්සෙක් දන්නවා අම්මා ඉන්නවා. හැබැයි මේ ලෝකේ ගොඩක් අය දන්නේ නැත්තේ අන්‍යාගමිකයෝ එමනම් අන්‍ය ලබ්ධිකයෝ දන්නේ නැති කාරණාවක් තමයි මවට සැලකීමේ විපාක නැහැ කියලා එයාලා විශ්වාස කරන්නේ. බෞද්ධයෝ හැටියට අපිට තිබෙනවා අත්ති මාතා කියලා කාරණාවක්. මවට සැලකීමේ විපාක ඇත කියන කාරණාව අපි අදහනවා. පින්වත්නි ඒ නිසා කොහොමද සැලකීම? සැලකීම ආකාර දෙකයි. නත්ති මාතා කිව්වම මවට හොඳට සැලකුවත් විපාක නැහැ කියලා සමහරු පිළිගන්නවා.
මවට නරකට සැලකුවත් විපාක නැහැ කියලා සැලකනවා. ඒ නිසා පින්වත්නි සමහර උදවිය අම්මට තාත්තට වඳින්නේ නැහැ. ඒ වගේම අම්මට තාත්තට ගරු කරන්නේ නැහැ. ඒ වගේම සමහර රටවල් වල තමන්ගේම මව දූෂණය කරනවා. තමන්ගේම මව මරා දමනවා. පින්වත්නි තමන්ගේ මව පියා ආදී මරා දැමුවොතින් ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙනවා. අතරක් නැතුවම නිරයට පමුණුවනවා. ඒ නිසා පින්වත්නි නත්ති මාතා කියන්නේ මවට සැලකීමේ විපාක නැත. කොහොම සැලකීමද හොඳට හෝ නරකට. ඊට පස්සේ නත්ති පිතා පියාට සැලකීමේ විපාක නැත. පියාට හොඳින් සැලකුවත් වැඩක් නැහැ. පියාට නරකට සැලකුවත් වැඩක් නැහැ කියලා දෘෂ්ටි දරන මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ නත්ති දින්නම් දන් දීමේ විපාක නැහැ කියලා අදහන පිරිස් ඉන්නවා. ඒසා බොහෝ වෙලාවට දාන ආදියට බොහෝ විට නිග්‍රහ කරන જાතියක් අද බිහි වෙලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි නත්ති ඊටන් කියලා කියන්නේ මෙතන යාගයන්ගේ විපාක නැත කියලා. පින්වත්නි යාග කියලා කියන්නේ මහා දානයන්ගේ මහා පින්කම්වල විපාක නැහැ කියලා අදහනවා. ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේ අභියස සිද්ධ කරන මහා දානමය පින්කම් වලට මහා අෂ්ට පරිස්කාර පූජාවන්ට මහා මල් පූජාවන්ට සුවඳ පූජාවන්ට ගර්හා කරන පිරිස් සමාජ මාධ්‍ය ජාලවල බහුලව දකින්ට ලැබෙන්නේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසා. නත්ති ඊටන් මහා දානයන්ගේ විපාක නැහැ කියලා ගන්නවා. පින්වත්නි මේ උදවිය දන්නවනම් Tamanට මේ නිසා කොහෙද ප්‍රතිසන්දි ලබන්න ලැබෙන්නේ? බෞද්ධයෙක් වෙලා සිංහල දීපේ ප්‍රතිසන්දි ලැබපු මේ මිනිස්සයෝ ඊළඟ ජීවිතේ නම් පින්වත්නි මේ සක්වලේවත් උපදින්නේ නැහැ. ඒ නිසා ඒ අය උපදින්නේ පිට සක්වලවල් වල බුද්ධ කියන වචනයට විරුද්ධ වෙච්ච නිසා බුද්ධ කියන වචනේවත් අහන්න දකින්න නැති තැනකයි ප්‍රතිසන්දි ලබන්නේ. නත්ති හුතං ඊළඟ කාරණාව. ඒ කියන්නේ හෝමයන්ගේ විපාක නැත. කුඩා දානයන්ට හෝම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ අහලා තියෙනවා යාග හෝම කියලා. මෙතෙන්දී යාග හෝම කියලා මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ යාග කියන්නේ මහා දානයන්ට, හෝම කියලා කියන්නේ කුඩා දානයන්. සමහරුන්ගේ දෘෂ්ටි තියෙනවා මේ පුංචි පුංචි පින්කම් වල වැඩක් නැහැ කියලා. ඒ වගේම පින්වත්නි ඊළඟ කාරණාව නත්ති අයන් ලෝකෝ මෙලොව නැහැ කියලා නෙමෙයි. පරලොව සිට මෙලොවට එන සත්වයෝ නැහැ කියලා. ඒ වගේම නත්ති පරලෝකෝ මෙලොව ඉඳලා පරලොවට යන්නේ නැහැ මිනිස්සු සත්වයෝ කියලා තමයි විශ්වාස කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ ජීවිතයට අපිව බිහි කළේ ਸਰව බලධාරි දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ කැමැත්ත මතයි අපි මේ ලෝකෙට බිහි කළේ. අපි මේ ලෝකෙට ආවේ කවුරුන්ගෙන්වත් නෙමෙයි. අපි පෙර ජීවිතේ හිටියේ නැහැ කියලා විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒ අය විශ්වාස කරනවා මේ ජීවිතෙන් පරලොවට අපි යන්නේ නැහැ. දෙවියන් වහන්සේ කැඳවා ගන්නවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියලා. පින්වත්නි ඒ මිත්‍යා දෘෂ්ටියේ කාරණා. ඊළඟට නත්ති ඕපපාතිකා සත්තා. ඕපපාතික සත්වයෝ කියලා කියන්නේ මවගේ හා පියාගේ එකතු වීමකින් අන්තර් සංසර්ගයකින් බිහි වෙන සත්වයෝ නෙමෙයි. එහෙම නැතුව බිහි වෙන සත්වයෝ. පින්වත්නි දෙවිවරු, ඒ වගේම නිරිසත්වයෝ, ඒ වගේම සමහර ප්‍රේතයෝ, අසුරයෝ, ඒ වගේම පින්වත්නි සමහර මිනිස්යොත් ඕපපාතික අවස්ථා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සමහර තිරිසන් සත්තුත් ඕපපාතික උපදින අවස්ථා තිබෙනවා. බොහෝ බහුතරයක් තිරිසන් සත්තු ගබ්බසෙයියකයි. අම්මගේ තාත්තගේ උපකාරයෙන් දරුව බිහි වෙන්නේ තිරිසන් සත්තු. නමුත් සමහර අවස්ථාවල වාර්තා වෙනවා ඕපපාතික සත්වයෝ. පින්වත්නි මේ විදිහට මේ ඕපපාතිකව මවකගේ හෝ පියාගේ දායකත්වයෙන් තොරව බිහි වෙන සත්වයෝ නැහැ කියලා විශ්වාසයක් විශේෂයෙන්ම භෞතිකවාදී විද්‍යාඥ පිරිස් අතර පවා තිබෙනවා. අන්‍යාගමික අන්‍ය ලබ්ධික ඒ වගේම නිරාගමික පිරිස් අතර මේ මතය බහුලයි. ඒකෙදි වෙන්නේ පින්වත්නි මේ දිව්‍ය ලෝක ආදිය පිළිගන්නේ නැහැ. සමහර අය කියනෝනේ දිව්‍ය ලෝක තියෙන්නේ මේ ලංකාවෙමයි. මේ ලෝකෙමයි දිව්‍ය ලෝක තියෙන්නේ. ඔය සැප විඳින මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ තමයි දිව්‍ය ලෝක කියනවා. තව සමහර අය කියනවා සතර අපාය තියෙන්නේ මේ මිහි පිටමනේ. අර බලන්න දුක් විඳින මිනිස්සු ඒගොල්ලෝ තමයිලු ප්‍රේතයෝ. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ 31 භූමිතලයක් දේශනා කරලා තියෙන්නේ. මේ භූමිතල 31ක් තිබෙනවා. ඒ මොනවද? සතර අපාය 4යි, මනුස්ස ලෝකයේත් එක්ක 5යි, ඒ වගේම දිව්‍ය ලෝක 6යි. එතන 11යි. කාමාවචර භූමි 11යි. රූපාවචර භූමි 16යි. ඒ වගේම අරූපාවචර භූමි 12ක් තිබෙනවා. මේ ආදී වශයෙන් 31 භූමිතලයක් විස්තර කරනවා පින්වත්නි. එහෙමනම් මෙන්න මේ 31 භූමිතලය තුල යම් සත්‍යෝ උප්පත්ති ලැබනවා නම් ප්‍රතිසන්දි ලැබනවා නම් පින්වත්නි මනුස්ස ලෝකේම නම් දිව්‍ය ලෝකේ තියෙන්නේ එතකොට ඒ කාරණාව 31 භූමිතලයකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා හරියට තේරුම් ගන්න නම් පින්වත්නි සත්‍ය වශයෙන්ම ඔබ අභිධර්මයේ ඉගෙන ගන්න ඕන. මේ ධර්ම කාරණා මනවින් ඉගෙන ගන්න ඕන. එතකොට ඔය එක් කෙනා කියනා වූ
එක එක අවලාද උපවාද ආදිය පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් එහෙනම් නත්ති ඕපපාතිකා සත්තා කියන මිසදුටුව මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කරුණා. ඊට පස්සේ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ යේ ඉමංච ලෝකං පරංච ලෝකං මෙලොවය පරලොවය දෙක සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදෙන්ති. මෙලොව පරලොව ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කොටගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලානේ පින්වත්නි ස්වයම්භූ ඥාණයෙන් හෙවත් සර්වඥතා ඥාණයෙන් ලොව ඇතිතතු අවබෝධ කරගන්නේ. ඒ කියන්නේ ඒ මතය තියෙන ඒ දෘෂ්ටිය තියෙන අය බුදුවරු පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු හිතක් හට ගන්නවා නම් ඒ වෙලාවේ එයාට හටගන්නේ දික්ටිගත සම්පයුත්ත හිත. සමහර උදවිය පින්වත්නි මේක වරදවා තේරුම් අරගන්නවා. වරදවා තේරුම් අරගෙන කියනවා අන්‍යාගමිකයින්ට නිතරම හටගන්නේ එහෙම නැත්නම් අන්‍යාගමිකයින් පිළිබඳව කියනවා මේගොල්ලෝ දික්ටිගත සම්පයුත්ත අය. එහෙම නැත්නම් මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා බනිනවා. හැබැයි මතක තියාගන්න ඕන මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ කියලා ගැනීම වැරදි. මොකද හේතුව මිත්‍යා දෘෂ්ටික කියලා කිව්වට අන්‍යාගමික මිනිස්සුන්ටත් සමහර විටක දික්ටිගත විප්පයුත්ත හිත හට ගන්නවා. ඒ වෙලාවේ යාට මිත්‍යා දෘෂ්ටිය නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අන්‍යාගමික කෙනෙක් එයාගේ දුප්පත් මිනිස්සෙකුට කන්න ටිකක් දෙනවා. ඒ වෙලාවේ එයා විශ්වාස කරනවා මම මේ දුන්න දේ බොහොම හොඳ දෙයක්. මේකෙන් යහපත් දෙයක් ඉෂ්ට වෙනවා යහපත් ප්‍රතිඵල ලැබෙනවා හොඳ විපාක ලැබෙනවා කියලා එයා විශ්වාස කරනවා නම් පින්වත්නි සමහර අන්‍යාගමික පිරිස් ඉන්නවා තමන්ගේ ආගමට බයේ හොරෙන් බණපොත් කියවන. දැන් මේ හොරෙන් බණපොත් කියවනකොට එයාගේ දෘෂ්ටිය බොහොම ඍජුයි. ඒ වෙලාවේ දික්ටිගත විප්පයුත්තයි. ඒ නිසා අපිට අසවල් ආගමේ අය දික්ටිගත සම්පයුත්තයි එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා බැනවදින්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි සමහර වෙලාවට අපිටත් දික්ටිගත සම්පයුත්ත හිත හට ගන්නවා. ඒ නිසා ඒ වෙලාවේ එහෙනම් අපිටත් කියන්න වෙනවා මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. පින්වත්නි දැන් එහෙනම් මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු හිතක් ගැනයි කතා කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු හිත මේ වෙලාවේ ඇති වුණාට ඊළඟ මොහොතේ දික්ටිගත විප්පයුත්ත හිත හට ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වෙලාවේ දික්ටිගත විප්පයුත්ත හිත හටගෙන ඊළඟ මොහොතේ දික්ටිගත සම්පයුත්ත හිතක් හට ගන්න පුළුවන්. දැන් එහෙනම් තේරුම් ගන්නට ඕනි දික්ටිගත සම්පයුත්තයි කියන්නේ මිත්‍යා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග යෙදුණු දික්ටිගත විප්පයුත්තයි කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමග නොයෙදුණු. ඒ වගේම මේ සිත්වලත් අසංකාරික සසංකාරික කියලා පද දෙකක් හමු වෙනවා. ඒ පද දෙක පිළිබඳව මුලින් විස්තර කරලා දීලා තිබෙනවා. ඒ නිසා දැන් නැවත විස්තර කරන්න යන්නේ නැහැ. ඊළඟට පින්වත්නි ඊළඟ කාරණාව අපි පැහැදිලි කරන්න උත්සාහවත් වෙනවා. පින්වත්නි අපි තේරුම් ගනිමු දැන් ඊළඟ සිත් අපිට කතා කරන්න තියෙනවා මෝහ සිත් දෙකක් සහ ද්වේෂ සිත් දෙකක්. පින්වත්නි ද්වේෂ සිත් දෙක මොනවද? දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සිතයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිතයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිතයි කියන සිත් දෙක. මෙතෙන්දී දෝමනස්ස සහගත කියන්නේ මොකද්ද? සිතෙහි දුක් වේදනාව යෙදිලා තිබෙනවා නම් අන්නේ දුක් වේදනාවෙන් සමග යෙදුණු හිතට කියනවා දෝමනස්ස සහගත කියලා. පටිඝ සම්පයුත්තයි කියන්නේ මොකද්ද? පින්වත්නි අරමුණට අකමැති බව සමග යෙදිලා නම් අරමුණට අකමැති දැන් අපි හිතමු අපි අසුචි ටිකක් දකිනවා. මේ අරමුණට අපි අකමැති නම් අන්න ඒ වෙලාවේ පින්වත්නි අපිට හට ගන්නවා මොනවද? පටිඝ සම්පයුත්ත සිතක්. පටිඝයේ සමග යෙදිලා පටිඝය කියලා කියන්නේ අරමුණට අකමැති බව සමග යෙදිලා. ඊළඟට පින්වත්නි මෝහ සිත් දෙකක් ගැන අපිට කතා කරන්න තිබෙනවා. මොනවද මේ මෝහ සිත් දෙක? පින්වත්නි උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත හිතයි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්ත හිතයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත හිත. පින්වත්නි විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවන්නා වූ සැක. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක කිරීම, ධර්මයේ පිළිබඳ සැක කිරීම, සංඝයා පිළිබඳ සැක කිරීම, සීලය පිළිබඳ සැක කිරීම, ඒ වගේම పూర్වාන්තයේ හෙවත් පෙර භවයේ පිළිබඳ සැක කිරීම, අපරාන්තයේ හෙවත් අපර භවයේ පිළිබඳව පසු ජීවිතයේ පිළිබඳ සැක කිරීම, ඒ වගේම පෙර අපර ජීවිත දෙක පිළිබඳව සැක කිරීම, ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ සැක කිරීම. බුද්ධේ කංකති විචිකිච්ඡති, ධම්මේ කංකති විචිකිච්ඡති, සංඝේ කංකති විචිකිච්ඡති, සීලේ කංකති විචිකිච්ඡති, ඒ වගේම
පුබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති පුබ්බන්තාපරන්තේ කංකති විචිකිච්ඡති පටිච්ච සමුප්පාදේ කංකති විචිකිච්ඡති. පින්වත්නි කෙටියෙන් පැහැදිලි කරනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමහර අයට සැකයි. දැන් වර්තමානයේ අපිට දකින්න ලැබෙනවා සමහර උදවිය ඒ සැක ඇති කරනවා බලෙන්ම. ඒගොල්ලන්ගේ ඌමනාව අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක සංකා ඇති කළ මේ බුද්ධ ශාසනය විනාශ කරන්න. කොහොමද? පින්වත්නි යමෙක් කියනවා බුදුරජාණන් වහන්සේට 이르දි තිබුණේ නැහැ. 이르දි කියලා කියන්නේ මේ ආස්‍යානයකින් ගුවන් යානයකින් යන එක විතරයි. බුදුරජාණන් වහන්සේට උඩින් යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා. ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි බුදුහාමුදුරන් පිළිබඳව තිබුණා වූ ශ්‍රද්ධාව ගෞරවය කියන එක නැති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කවරක් සඳහාද? පින්වත්නි ඒ ඇත්තන්ගේ තිබෙන ඕමනාව බුදුරජාණන් වහන්සේත් අපි වගේම සාමාන්‍ය මිනිස්සෙක් කිව්වහම එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන ගරුත්වය නැතුව ගිහිල්ලා බුද්ධ ශාසනය කියන එක ඉක්මනටම අතුරුදහන් වෙනවා. හැබැයි සැබෑවට දන්න උදවිය දන්නවා බුදුරජාණන් වහන්සේට තිබුණු 이르දි කියන එක කොහොමද? අෂ්ට සමාපatti වලට සමවැදිලා විකූර්වණ 이르දිය කියන එක උපද්දවන්න ඕන. ඒ කියන්නේ රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි උපද්දවල. පින්වත්නි අභිධර්මයේ නොදන්නා අයට ඉතින් මේවා බොරු කියලා හිතෙනවා. එහෙම නැත්නම් ඒ අය කියන කාරණා ඇත්තයි කියලා හිතනවා අභිධර්මයේ නොදන්නා අයට. හැබැයි අභිධර්මයේ දැනගත්තට පස්සේ තේරෙනවා ඒ අය කියලා තියෙන තන්නි ක්‍රම බොරුවක්, ඒ වගේම මුසාවක් කියන කාරණාව තේරෙනවා. එහෙම නැත්නම් ඒ අය නොදන්නා කමින් කිව්වා වෙන්නත් බෑ. දැනගෙන සමහර වෙලාවට විකෘති කරලා කියනවා වෙන්නත් පුළුවන්. ඌමනාව බුද්ධ ශාසනය නැති කිරීම. බුද්ධේ කංකති විචිකිච්ඡති. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක සංකා ඇති කරනවා. ඒ වගේම පින්වත්නි සමහර අය කියනවා යමක මහා ප්‍රාතිහාර්ය කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? බුදුරජාණන් වහන්සේ අන් අයගේ ඇස් වලින් එහෙම නැත්නම් අන් අයගේ සිත්වල ද්වේෂය ඇති කෙරෙව්වා. අන් අයට බැන්න විටක බයිනවා. බැන්නම් පස්සේ අනිත් අයගේ හදවත් රත් වෙන ඕන්න ගින්දර ඇති වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අන් අයට ප්‍රශංසා කළා. ප්‍රශංසා කරනකොට ඔන්න අයගේ හදවත නිමුණා, ජලය ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අන් අයගේ හදවත් තුල ගින්දර ඇති කිරීමත් ජලය ඇති කිරීමත් තමයි යමක මහා ප්‍රාතිහාර්ය කියලා සමහරු විස්තර කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේට තිබ්බ ෂඩ් අසාධාරණ ඥානවල එකක් තමයි යමක පාටිහාර්ය ඥානය කියන එක. පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ඥානය ඊතනින් පල්ලෙහා රහතන් වහන්සේලාට නැහැ. 이르දිලාභීන් අතර අගතැන්පත් වූ මුගලන් මහරහතන් වහන්සේටවත් පින්වත්නි එහෙම පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා කෘතඥ භික්ෂුවක් වෙච්ච කාටවත් මේ කොහොමවත් බෑ. පින්වත්නි එහෙමනම් දැන් මේකෙන් පැහැදිලි වෙනවා දැන් අපිටත් පුළුවන් කෙනෙකුට බැනලා කේන්ති ගස්සන්න. අපිටත් පුළුවන් පින්වත්නි කෙනෙකුට මේ ප්‍රශංසා කරලා හදවත නිවන්න. එහෙනම් අපටත් පුළුවන් යමා මහ පෙළහැර පාන්න. එහෙම පින්වත්නි බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ෂඩ් අසාධාරණ ඥානයන්ගේ එකක් තමයි යමක පාටිහාර්ය ඥානය. එහෙනම් මේ කාරණා සකාරණව සහේතුකව විසඳාගත්තොත් තමයි පින්වත්නි ඔබ සම්‍යක් දෘෂ්ටික වෙන්නේ. එහෙනම් ඔබ තේරුම් ගත්තා බුද්ධේ කංකති විචිකිච්ඡති. ඒ වගේම ධර්මයේ පිළිබඳ සැක කිරීම ඒත් එහෙමයි. සංඝයා පිළිබඳ සැක කිරීම, සීලය පිළිබඳ සැක කිරීම. සමහරව සැක කරනවා මේ සිල් රැකලා වැඩක් නැහැ. රැයට කෑවට කමක් නැහැ. සමහරව අය අහනවා රැයට කෑව කියලා අපාය යනවද? ආදි වශයෙන්. ඒ වගේම පින්වත්නි සමහර අය උනන්දු කරනවා ඔය පන්සිල් රැකලා වැඩක් නැහැ. ඕවා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ සිල්වත් වෙන්න කිව්වේ නැහැ. පින්වත්නි නමුත් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ සීලය නැත්නම් සමාධියට බාධාවක්. සමාධිය නැත්නම් ප්‍රඥාවට විදර්ශනාවට බාධාවක්. එහෙනම් පින්වත්නි මේ ත්‍රිශික්ෂාව අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ප්‍රතිපදාවක් වශයෙන් යන්න ඕනේ. මේවා නොදන්නා වූ ඒ වගේම අභිධර්මයේ ආදී කරුණු නිවැරදි ගුරු ඇසුරක් යටතේ ඉගෙන නොගත්තා වූ උදවිය බණ කියන්න ගියාම ඒවා විකෘති වෙනවා. පින්වත්නි ඊළඟ කාරණාව තමයි දැන් මේ කාරණා ටික පැහැදිලි කරලා දීලා ඔබට දැන් එතන කතා කළා ප්‍රත්‍යපැත්තේ කුසල් සිත් 21 පිළිබඳ ප්‍රත්‍යෝත්පන්න පැත්තේ අකුසල් සිත් 12 පිළිබඳ විස්තර කරලා දීලා දැන් ඔබට පැහැදිලි කරනවා මේ මාතෘකාවේ අනුවාද පාළි කිහිපයක් තිබෙනවා පින්වත්නි. මොනවද? දානං දත්වා තං අස්සාදේති. දානයක් දීලා යමෙක් ඒ දීපු දාණය ලෝභ සිතකින් ආස්වාදනය කරන වෙලාවේ අන්න ඒ වෙලාවේ උපදින්නේ පින්වත්නි මොනවද? පළවෙනි දානය කියන්නේ කුසල ධර්මයක්. ලෝභ සිතින් ආස්වාදනය කරන වෙලාවේ ලෝභ සිත් 8න් එකක් උපදින්නේ. ලෝභ සිත් 8න් 4ක් එනවා. සෝමනස්ස සහගත සිත් 4න් එකක් උපදින්නේ. එහෙමනම් පින්වත්නි
කුසලයක් අරමුණු වෙලා අකුසලයක් ඉපදුනා කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චය. ඊළඟට දානං දත්වා තං ආරබ්බ රාගෝ උප්පජ්ජති. පින්වත්නි දාණය දීලා ඒකට කිසියම් කෙනෙක් ඇලුම් කරනවා. මන් දීපු දාණය පිළිබඳව ඇලෙනවා. අන්නේ ඇලෙන වෙලාවෙත් උපදින්නේ ලෝභසිත 8න් එකක්. ඒත් පින්වත්නි දාණය සම්බන්ධයෙන් ලෝභය ඇති වුණා නම් දාණය කියලා කියන්නේ කුසල ආරම්මණයක්. කුසලයේ අරමුණු වෙලා අකුසලයේ උපදින අවස්ථාවකට අනුවාද පාළියක් උදාහරණ පාළියක් ඒ දුන්නේ. ඊළඟට පින්වත්නි දානං දත්වා තං ආරබ්බ දිට්ඨි උප්පජ්ජති. දාණය දීලා ඒ අරබයා දිට්ඨිය උපදිනවා නම් මම දාණය දුන්නේ ඒ දාණය මගේ ආදි වශයෙන් ගත්තත් එතන උපදින්නේ පින්වත්නි අකුසල ධර්මයක්. ඊට පස්සේ දානං දත්වා විචිකිච්ඡා උප්පජ්ජති. දාණයක් දීලා කිසියම් කෙනෙක් සැක කරනවා. මොකද්ද? මම දුන්නු දාණයෙන් කුසලයක් රැස් වුණාද? අකුසලයක්ද රැස් වුණේ? ආදි වශයෙන් විචිකිච්ඡාවක් උපදිනවා නම් ඒත් පින්වත්නි එයාට අකුසලයක් උපදින්නේ කුසලයක් අරමුණු වෙලා. දානං දත්වා තං ආරබ්බ උද්දච්චං උප්පජ්ජති. දානයක් දීලා කිසියම් කෙනෙකුට දානෙ දීලා ආවට පස්සේ හිත විසිරෙනවා. ඒ හිත විසිරීමට කියනවා උද්දච්චය කියලා. අන්නේ හිතේ විසිරුණු බව ඇති උනේ කුමක් අරමුණු වෙලාද? දානය කියන කුසලයේ අරමුණු වෙලා හිත විසිරුණා නම් කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන ඒ වීතිපාලියට අනුවාද පාලියක් වශයෙන් දෙන්න පුළුවන්. ඊළඟට දානං දත්වා තං ආරබ්බ දෝමනස්සං උප්පජ්ජති. පින්වත්නි දානයක් දීලා අවසානයේ ඇවිල්ලා ඒ දානය අරබයා කිසියම් කෙනෙක් ගැටෙනවා නම් දෝමනස්සය දුම්නසක් උපදවා ගන්නවා නම් ඒකත් මේ සඳහා උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන්. කුසල ධර්මයක් අරමුණු වෙලා අකුසල ධර්මයක් උපදින අවස්ථාව. මේ ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුනා වූ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායයි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.